ඔව් මට පිස්සු. रखे मेरे दिल दा हाल न जाने तेरे बाजू හලෝ කොහොමද ඉතින් ඔයාලට මම මෙතන කතා කරලා යන්නම්. මෙතන හෙවනයි වගේ. ඔන්න මම දැන් මොනට අවුව වැටිලා. මම දැන් මේ යන්නේ shopping. තනියම තමයි යන්නේ. පළවෙනි පාරට තමයි මම තනියම මේ shopping mall එකට shopping යන්නේ. විශේෂත්වයක් නැහැ. අද අවුව දවසක්. ඉතින් මට හිතුණා පොඩක් යන්න. මොකද මට ගන්න ඕනම කරන දේවල් ටිකක් තියෙනවා. හැබැයි මේ මට ඔන්ලයින් උනත් ඒ ටික ගෙන්න ගන්න පුළුවන්. ඔන්ලයින් දාලා සතියක් දෙකක් ඉන්න බෑ මට. ඒක නිසා මට ඉක්මනටම ගන්න ඕනේ જાති ටිකක්. මම සන්ග්ලාස් එක දාගන්න නේ හවුවයිනේ. මේ ඒක නිසා මම හිතුවා මේ තනියම යන්න. එතන මම තව ආස දෙයක් තියෙනවා. ඒක අදම ගන්න ඕනේ. එතන ටිකක් දුරයි. ඒක නිසා මම හබිබෝලට කිව්වා වැඩ ඇරිලා ඔයා එතනට යන්න. ගිහිල්ලා ඒ අදාළ දේ අරගෙන එන්න කියලා. මම මේ මගේ තරට ගිහිල්ලා මට ඕන දේවල් ටික අරගන්නම් කියලා. ඊට පස්සේ අපි දෙන්නටම පුළුවන් වුණොත් එක තැනකට ඇවිල්ලා ඊට පස්සේ ගෙදර එනවා. ඔයාලා හිතනවාද මට පිස්සුද දන්නෙත් නෑ මේ අවුවේ මේ shopping කරන්න යන්න. ඔව් මට පිස්සු. මේ පාරේ ඉතින් ඔයාලා මීට කලින් දැකලා නැහැ වීඩියෝස් වල. මමත් අද තමයි මේ පාරේ තනියම යන්නේ. හොඳයි. හෙවණක් හම්බුණා. මේ දවස් ටිකේ මම හරියට රස්තිය අදු ගහනවා. හබිබෝලේ හම්බ ඒ කියන්නේ එයාව හම්බ වෙනවා සමහර දවස් වලට. එහෙම නැත්නම් ඉතින් මම යනවා. මොනවා ගන්නද මම මේ shopping යන්නේ කියලා ඔයාලට කියනකම් මට ඉවසිල්ලක් නැහැ. බලමු ගිහිල්ලානේ. ඔයාලට පෙන්නන්නම්. යයි. ඉතින් මම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා තින්නේ. තාම බස් එක ගිහින් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. එක දිගට විනාඩි 3න් 3ට වගේ මෙතන බස් එනවා. මේ මම අද ගෙදරට අඳින වගේ එකක් ඇඳන් ආවේ. මේ ගෙදරට අඳින වගේ ෂර්ට් එකක් ඇඳන් ආවේ. පුදුමාකාර රස්නේ යන්නේ. අවුවයි. ඒක මේ අවුලක් නැහැ ඉතින්. ඉතින් ඔහොම තමයි ඉතින් කියන්නකෝ ඔයාලගේ විස්තර. මේ මං ඉන්න බස් ස්ටෑන්ඩ් එක ගාව අතන. එතන ඉන්නවා දෙන්නෙක් විතර යන්න. මෙතන මේ ඉඳගෙන ඉන්න පුළුවන්. නිදහසේ බස් එක එනවා ළමයි. මං හිතන නගින්න. ඔයාලට කොහොමද? ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මං ආයෙත් ආව ඔයාලා බලන්න. ඔන්න ඉතින් දැන් අවුවෙම ඇවිදගෙන ඇවිල්ලා යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා. මේ බලන්නකො මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකටම ඉන්නේ 3 දෙනයි. ඉතින් කිසිම කරදරයක් නැතිව නිදහසේ මට මේ ගමන යන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ මට ට්‍රෑම් එකෙත් යන්න තිබුණා. ඔන්න ඊට පස්සේ ආවේ මම අද යන්න යන ෂොප් එකට. ඉතින් ඔයාලට පේනවනේ මම මොනවද මේ ගන්න ආවේ කියලා. ඔව් පිජාමා. මෙතන හොඳ කලෙක්ෂන් එකක් තිබුණා PJs වල. ඉතින් බලමුකෝ කොහොමද ප්‍රයිස් කියලා නේද. මං කිව්වේ මට ඔන්ලයින් ගෙන්න ගන්න නෙවෙයි ඕනුනේ. මට ෂොප් එකකට ගිහිල්ලාම මෙටීරියල් එකත් බලලා එහෙම ගන්න තමයි උවමනාව තිබ්බේ. කියන්නකෝ බලන්න මොකද්ද ලස්සන කියලා.
කොහොම හරි මම ව්ලොග් එකක් කරනවා කියලා හිතාගෙන ආවට මට දිගටම ව්ලොග් එක කරගන්න බැරි වුණා. මොකද හබී බෝලෙත් නැහැ. ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඉතින් ප්‍රයොරිටි දුන්නේ මම අද ගන්න ආපු දේවල් ටික කොහොම හරි අරගෙන ගෙදර යන්න. ඉතින් කැමරා එක තනින් තන තිබ්බොත් සමහරක් විට මට අමතක වෙන්නත් පුළුවන් නිසා මම මේ ෂොට්ස් ටික අරගෙන බෑග් එකට දාගෙන නිදහසේ ඕන දේවල් ටික අරගත්තා. ඉතින් මෙතනින් එහාට නම් මම vlog කරලා නැහැ. හැබැයි මම මේ මොනවද ගත්තේ කියලා ඔක්කොම දේවල් ඉස්සරහා වීඩියෝ එකකදී ඔයගලන්ට අනිවාර්යයෙන්ම පෙන්නනවා. හලෝ කොහොමද ඉතින්? ඔන්න ඉතින් මම පුංචි ගමනක් යන ගමන් තමයි ඉන්නේ. කොහෙද යන්නේ කියලා කියනවා නම් ප්‍රාන්ස්යේ පැරිස් වල ඉන්න ශ්‍රී ලංකන් කමියුනිටි එක කරන දන්සලක් තියෙනවා අද. ඉතින් මට හිතුණා අද දන්සලෙන් ගිහිල්ලා කන්න ඕනේ කියලා. හබිබෝලේ වැඩ ඉවර වෙලා මට මගදී හම්බ වෙනවා. ඉතින් මමත් දැන් යනවා. තනියම තමයි යන්නේ ටික දුරක්. ඊට පස්සේ හබිබෝලේ හම්බ වෙනවා. හරිම අවුවයි. ඒ වුණාට කමක් නැහැ. ඉතින් දැන් යනවා. ඔයාලට ඉස්සරහට පුළුවන් වුණොත් ඉතින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන එන්න. ඉන්න try කරන්න. හරිද? ඔන්න ඉතින් මගදී මට මගේ හස්බන්ඩ්ව හම්බ වුණා. හබිබෝලෙත් එක්කම දැන් ඉතින් අපි දෙන්නම මේ දන්සල තියෙන ග්‍රවුන්ඩ් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. බලමු ඉතින් ගිහිල්ලා කොහොම වෙයිද, මෙතන හොඳට තියෙයිද කියලා. ඉතින් මෙතනට ගියාට පස්සේ නිකන් ලංකාවේ ඉන්නවා වගේ ෆීල් එකක් තමයි දැනුනේ. ලස්සනට වෙසක් කූඩු එලලා තිබුණා. නිකන් කොයි රටේ හිටියත් හරි අමුතු එක්ස්පීරියන්ස් එකක් ඒක. පේනවනේ කොච්චර ලොකු පොලිමක් ඉන්නවද කියලා නේද? ඔන්න ඉතින් කොහොම හරි දන්සලේ පළවෙනි කොහොමද ඒක කියන්නේ පළවෙනි කෑම ප්ලේට් එක මට තමයි හම්බ වුණේ. මේ ඉන්නේ ආන්ටි තුෂාරි. එයා තමයි මේ දන්සල ඕගනයිස් කරලා තිබුණේ. ඔන්න ඉතින් මමත් මේ රසම රස කෑම වේල කන්න පොඩ්ඩක් ආසාවෙන් හිටියේ. පොඩ්ඩක් නෙවෙයි ගොඩක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කෑම ටික බෙදාගත්තේ. හබිබෝලෙත් ඉතින් මගෙත් එක්කම හිටියා. හැබැයි යාට මගේ ගාවින් වෙන්න පොඩ්ඩක් ලැජ්ජයි වගේනේ අර මුලින්මනේ. ඊට පස්සේ ආ දෙන්නෙක් තුන් දෙනෙක් ගියාට පස්සේ තමයි ඔන්න ආවේ. ඔන්න ඉතින් පුටු දෙකකුත් අරගෙන හොඳ හෙවන තියෙන ගහක් යටට ගිහිල්ලා අපි දෙන්න මේ කෑම එකේ රස බලන්න තමයි යන්නේ. ඉතින් කියන්නකො මෙදා සැරේ වෙසක් වලට ඔයාලා මොනවද කළේ? දන්සල් වලට ගියාද? රස කෑම ගොඩාක් කෑවද? ලංකාවේ නම් ඉතින් දන්සල් ඕන තරම් තියෙනවනේ නේද? ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට මේ වෙලාවේ මතක් නොකරම බෑ. ඇත්තටම මම මෙතනට ගියාට පස්සේ තමයි දැනගත්තේ මගේ වීඩියෝස් බලන පැරිස් වල කොච්චර දෙනෙක් ඉන්නවද කියලා. ඇත්තටම වයසක් නැතුව පුංචි නංගිලා සමහරක් අයට සිංහලත් හරියට කතා කරගන්න බෑ. ඒගොල්ලෝ ඇවිල්ලා මගෙත් එක්ක කතා කරලා කිව්වේ අක්කේ ඔයාගේ vlogs බලනවා කියලා. කිසිම වයස් ભેදයක් නැතිව ගොඩ දෙනෙක් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරා. මට ඇත්තටම ඒ ගැන තියෙන්නේ නිහතමානී සතුටක්. ඔයාලා එහෙම කතා කරනකොට මට හරිම සතුටුයි. මගෙත් එක්ක මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම මං ඉතින් ගොඩක් ආදරෙයි. මාත් එක්ක ඇවිල්ලා කතා කරපු ඔයාලා හැමෝටමත් ගොඩක් ආදරෙයි. කොහොමද කෑම? හරි
එපා ආන්ටි ඇති. හරි ඕන උනොත් දෙන්න. ඔක්කොම තියාගෙන. ඕනනම් එන්න. හරි. මට මෙතන ඉන්න. හරි ආන්ටි හරි. හරි. ඔන්න පැරිස් වල බොන්ජූර් කොහමද? තුෂාරි ආන්ටිලා ඕගනයිස් කරන සංවිධානයකින් ඕගනයිස් කරන දන්සලක් තමයි මේක. ඉතින් මට මුල්ම කෑම එක හම්බ වුණා. මොසෝ ෆස්ට් ටයිම් තමයි මම දන්සලකට ආවේ. තියෙන්ටි කියන්න. ලංකාවෙත් නෙවෙයි ලංකාවෙත් ගිහිල්ලා නැහැ මම පැරිස් වල තමයි ඔන්න ෆස්ට් ටයිම් දන්සලකට ආවේ. දැන් මෙතන කියනවා මාළු අල අඹ කට්ලට් එකක් පපඩම් මිරිස් බදලා තියෙනවා. ඉතින් රසයි. ශ්‍රී ලංකන් කමියුනිටි එක ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඉතින් මේ සතියේ නම් ඔයාලට අරගෙන ආවේ පුංචි vlog එකක්. ඇත්තටම මම හිතේ තියාගෙන හිටියේ වෙන vlog එකක් අරන් එන්න. හැබැයි ඉතින් මං හිතුවා ඒක ඊළඟ සතියේ අනිවාර්යෙන්ම ඔයාලට අරගෙන එනවා කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඊළඟ සතියේ අපිට ආදරය කරනවා නම් මගේ vlog එක බලන්න එන්න ඕනේ. හරිද? ඉතින් අපි දෙන්න කතා කර හිමීට ඉතින් මෙතන මේ කෑම එකේ රස බැලුවා. ඇත්තටම කියනවා නම් මේ වෙලාව රෑ 7:00 විතර ඇති. මේ දවස්වල ඉතින් 10 විතර වෙනකන් හොඳටම එළිය තියෙනවානේ. ඒක නිසා රෑ වෙලාද කියලා පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඔන්න ඉතින් මේ දවස්වල නම් මම අයිස්ක්‍රීම් කන එක සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නේ. හැබැයි ඉතින් අදට විතරක් කමක් නැහැ කියලා ඔන්න ඒකත් කෑවා. මම ඔයාලට චොක්ලට් ගත්තා. අනේ හිතේ පුංචි ආසාවක් තිබුණා දන්සලෙන් කෑම කන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි ඒ ආසාවත් දැන් හරි. ඉතින් මෙතනින් දැන් අපි යන්න තමයි හදන්නේ. මොකද ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එකක් තිබ්බා. ඉතින් ඒකත් ටිකක් බලන්න ඕනේ කියලා හිතුණා. අපේ ෆැමිලි එකේ ගොඩ දෙනෙකුත් ඇවිල්ලා හිටියා. හරිද? මට ඒව වීඩියෝ කරගන්න අමතක වෙලානේ. ඔන්න ඉතින් මාමයි පුතයි ලොකු කතාවක් බිම ඉඳගෙන මම පිටිපස්සට වෙලා ඉතින් ඒක අහගෙන හිටියා. එහෙනම් ඉතින් අදට යන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඊළඟ සතියේ සිකුරාදා හරියටම උදේ 10ට මගේ ජීවිතේ වටිනාම දෙයක් ලස්සන vlog එකකින් ඔයාලට අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් අපිට ආදරය කරන හැමෝම ඊළඟ සතියේ සිකුරාදා මගේ channel එක පැත්තට එන්න ඕනේ. හරිද? එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා. මමෙන්